ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඩිවයින් වොයිස් කියන මගේ මේ channel එකේ කාලයකට පස්සේ ඔන්න වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණා. පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක ඔයාලට කියන්නේ පරිස්සම් වෙලා ඉන්න ඕගොල්ලෝ කොහොම හිටියත්. ඉතින් දැන් දිගටම අපි සේයාවි channel එකේ ඒ වගේම ඩිවයින් වොයිස් කියන මගේ මේ channel එකේ දිගටම රීඩින්ග්ස් ගේනවා. ඉතින් පර්සනල් රීඩින් නවත්තලා තියෙන්නේ අපි නැවත පටන් ගන්නෙ ජනවාරි වල. ඒ වගේම තමයි 12 අපිට මේ එන පෝටල් එක වෙනුවෙන් දෙසැම්බර් 12 වෙනිදා ඔයාලට ෆ්‍රී රීඩින්ග්ස් දෙනවා. ඉතින් රීඩින් එකක් අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම WhatsApp channel එකට join වෙලා ඉන්න මම link එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. Divine Voice කියන මේ channel එකේ WhatsApp number එකට message කරන්න එපා. මොකද ඔයාලත් එක්ක මට තවම WhatsApp සම්බන්ධ වෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. අපි රීඩින් පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් අපිට අපේ පර්සනල් රීඩින් WhatsApp number එක වෙනස් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒ හැමදේම මම channel එකට තමයි දාන්නේ. ඒ නිසා අනිවාර්යෙන් channel එකට join වෙලා ඉන්න. WhatsApp number එක නැහැ කියලා කලබල වෙන්න එපා. ඔයාලට අපි දැනුම් දෙනවා අපේ WhatsApp number එක. අපි මාරු කරන්න හිතන් ඉන්නවා. බලමු කොහොම වෙයිද කියලා. නමුත් 2026 ජනවාරි වල අනිවාර්යෙන්ම පර්සනල් රීඩින් පටන් ගන්නවා. ඒ වගේම සේයාවි WhatsApp number එක දැන් මම පාවිච්චි කරන්නේ නැහැ. අපි සිහින සේවාව නවත්තලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය කරන කාරණා සියල්ල අපි ඉස්සරහට channel එකට දානවා. අනිවාර්යෙන් WhatsApp channel එකට join වෙලා ඉන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද බලන්න යන්නේ angel reading එකක්. ඔයාට angelsලා මොනවද කියන්නේ කියලා චූටි reading එකක් මේක. හැබැයි මේක ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද ඔයාගේ reading එකට සහභාගී වෙන angelsලා දෙන්න කවුද කියලා ඔයාලට පේනවා ඇති. Archangel Michael සහ Archangel Metatron කියන මෙන්න මේ දෙන්නගෙන් තමයි ඔයාලට message ලැබෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අද ෆයිල්ස් තුනක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි ෆයිල් එක, මේ තියෙන්නේ දෙවෙනි ෆයිල් එක, මේ තියෙන්නේ තුන්වෙනි ෆයිල් එක. ඉතින් ඔයාගේ හිත යන ෆයිල් එක තෝරගන්න. මේ අපි ඉස්සෙල්ලා කිව්ව Archangel Michael සහ Archangel Metatron ඔයාට යම්කිසි පණිවිඩයක් දෙනවා. ඔයාගේ intuition එකෙන් ඔයා නිවැරදි ෆයිල් එක තෝරගන්න ඕනි. ඒක තමයි ඔයාගේ duty එක. එහෙනම් ෆයිල් එකක් තෝරගන්න. ඔයා තෝරගත්ත ෆයිල් එකට අදාළව අපි රීඩින් එක කොහොම වෙයිද කියලා. Hi file number 1. Welcome to my reading. ඉතින් මේ තියෙන්නේ ඔයා තෝරගත්ත cards දෙක තමයි. ඔයාට මොකක්ද ලැබෙන message එක? පළවෙනි කාඩ් එක දිහා බැලුවම කියන්න පුළුවන් මේ වෙද්දී ඔයාගේ ජීවිතේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඔයා එක්ක දුකෙන් ඉන්නවා, එක්ක හිත වැටිලා ඉන්නවා, එහෙම නැත්නම් කල්පනා කර ඉන්නවා, පොඩ්ඩක් හිත එහෙ මෙහෙ ගිහින් තියනවා කියන කාරණේ පෙන්නනවා. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මාර්ගයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ විසඳ ගන්න මාර්ගයක් තියෙනවා. උත්තරයක් නැහැ කියලා හිතන්න එපා. මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයි කියලා හිතන්න එපා. මොකද Archangel Michael, Archangel Metatron කියන මේ angelsලා දෙන්න, archangelsලා දෙන්නවට කියන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. දෙවෙනි කාඩ් එකෙන් කියන්නේ මොකක්ද? දෙවෙනි කාඩ් එකෙන් කියන්නේ මේ වෙලාවේ ඔයා ප්‍රබලව නැගී සිටිය යුතුයි. කාටවත් සෙකන්ඩ් වෙන්න යන්න එපා. සෙකන්ඩ් වෙන්න යන්න එපා කියලා කියන්නේ මේ ඔළුව අර ඉදිමුණා වගේ හැසිරෙන්න කියන කාරණේ නෙමෙයි. ආඩම්බර වෙන්න කියන කාරණේ නෙමෙයි. කිසිම කෙනෙක් ඉස්සරහා ඔයා හැල්ලුවට ලක් වෙන්න දෙන්න එපා. ඔයා ශක්තිමත් වෙන්න. මුළු ලෝකෙම ඔයාට අත දික් කරලා මොන වගේ දේවල් කිව්වත් ඔයා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනි. කිසිම දෙයකට ඔයා වටන්න දෙන්න එපා. ඔයා මේ වෙලාවේ ප්‍රබලව නැගී සිටිය යුතුයි. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා කියන දේ ඔයාට කියනවා. ඉතින් ඔයා ප්‍රබලව නැගී සිටින්න. එහෙම නැත්නම් ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. අනිවාර්යෙන් ඔයාට මාර්ගය පෙනෙයි. ඔයාගේ හිත හරියට නැගී හිටියොත් කියන කාරණේ Archangel Michael සහ Archangel Metatron ඔයාට කියනවා. ඔයාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් අනිවාර්යෙන්ම මේ ෆයිල් එකට ඔයාට හිත යයි. කොහොමත් මේ ෆයිල් එකත් එක්ක එකතු වෙන්නේ ඒ වගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අය බහුතරය. ඉතින් ඔයාගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් හොඳට මතක තියාගන්න. හිත කඩා වට්ට ගන්නේ නැතුව ඔයා ශක්තිමත්ව ඉන්න ඕනි. එහෙම හිටියොත් තමයි ඔයාට ඔයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට හරි උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඔයාට අද අවශ්‍ය කරන උත්තරේ ලැබුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ දේව දූතයන්ට. එහෙනම් අපි තවත් දවසක ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි Divine Voice එකේ තුන ඔයාට.
Hi file number 2. Welcome to my reading. ඉතින් ඔයා පේනවා ඇති ඔයාට ඔයා තෝරගත්ත කාඩ්ස් දෙක තමයි මේ තියෙන්නේ. ඔයාට මොකක්ද කියන්නේ? සමහර වෙලාවට ඔයාගේ ළඟ ඉන්න අය ඔයාගේ හිත රිද්දයි. ඔයාගේ සමීපතමයන්, ඔයාට ආදරය කරන අය, ඔයා විශ්වාස කරන අය, එහෙම නැත්නම් අපි කියමු ඔයා ආශ්‍රය කරන අය කියලා කියමු පොදුවේ. මේ අය ඔයාගේ හිත රිද්දන්න පුළුවන්. ඔයා ළඟ ඉන්න කෙනෙක් ඔයාට එක එක වචන දාලා ඔයාගේ හිත පොඩ්ඩක් එහෙම කරන්න ඉඩ තියෙනවා කියන කාරණේ කියනවා. එතනදී ඔයාට මොකක්ද කියන්නේ? සිහින ලෝකවල ජීවත් වෙන්න එපා. ඇත්ත දකින්න. සමහර තැන්වලදී ඔයාට නරක බලපෑමක් කරන මිනිස්සු සමහරක් විට ඔයා අඳුරගෙන නැහැ වෙන්න පුළුවන්. ඔයාට නරක බලපෑමක් කරන, ඔයාව නොමග යවන අය ඔයා හොඳයි කියලා හිතන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ නිසා සිහින ලෝකවල ජීවත් වෙන්න එපා. ඇත්ත දකින්න. ඔයාගේ හිත කියනවා නම් මෙන්න මේ කෙනා එච්චර හරියන්නේ නෑ, මේ කෙනාගෙන් මට මොකක්ම හරි දෙයක් වෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න. ඇත්ත දකින්න. කෙනෙක් නරකයි කියලා තේරෙනවා නම් ඒ කෙනත් එක්ක දිගටම ඉන්න එපා. ඒ කෙනාව ජීවිතෙන් අයින් කරලා දාන්න. අයින් කරන්න කියලා කියන්නේ එයාගේ හිත රිදෙන්න නෙවෙයි, ඔයා පාඩුවේ ඒ කෙනාගෙන් ඈත් වෙලා ඉන්න. අතේ දුරින් තියාගන්න. මොකද Tamanට හානියක් කරන කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙන් අනිවාර්යෙන් ඈත් වෙන්න ඕනි. ඒ කෙනාගෙන් පරිස්සම් වෙන්න ඕනි. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ මේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගේ ජීවිතේ ඔයාට ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන් කවුරුම හරි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාටම පේනවා ඔයාගේ ස්පනා පිටම ඇවිල්ලා තියෙන කාඩ්ස් දෙක. ඒක කියන්නේ ඔයාගේ ජීවිතේ නරකක් කරනවා කියලා හිතනවා නම් කවුරුම හරි කෙනෙක් ඒ කෙනා එක්ක වැඩිය ඇයි හොඳයිකමක් තියාගන්න එපා. ඇත්ත දකින්න කියන දේවට ආකේන්ජල් මයිකල් සහ ආකේන්ජල් මෙටට්‍රෝන් කියනවා. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් ඔයාට මේ කියවන දේ ඇත්තද? ඔයාට ඔයාගේ හිතේ අවශ්‍ය කරන, හිතට අවශ්‍ය කරන ඒ උත්තරේ ලැබුණද? එහෙනම් අනිවාර්යෙන් පල්ලෙන් හાર્ට් එකක් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් දවසක ලස්සන රීඩින් එකකින් හමු වෙමු. Hi file number 3. Welcome to my reading. ඉතින් ආකේන්ජල් මයිකල් සහ ආකේන්ජල් මෙටට්‍රෝන් මොනවාද ඔයාට කියන්නේ? ඔයා තෝරගත්ත කාඩ්ස් දෙක තමයි දැන් ඔයාට මේ පේන්නේ. කාඩ් දෙක දිහා බැලුවම මට කියන්න පුළුවන් ඔයාට ඉස්සරහට යන්න ඕනි. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනි. ඔයා වැටෙන්න කැමති නෑ. ගොඩක්ම ඔයාගේ ජීවිතේ ඔයාගේ හිණ හැබෑ කරගන්න ඕනි. ජීවිතේට දෙයක් කරගන්න ඕනි කියන දේ තියෙනවා. ඒ අයිඩියා එක ඔයාගේ ඔළුවේ තියෙනවා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒක පෙන්නනවා. එතකොට ඔයාට මොකක් හරි ගෝල් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක්ම හරි දෙයක් තියෙනවා. හැබැයි ඒ එක්කම ආපිට පැන නැගෙන තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඒ වගේම තමයි කරදර වෙලා ජීවිතේ කලින් හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්න කෙනා ටිකක් වෙනස් වෙලා කියලාත් කියනවා සමහර අය. මේක බලන ඔක්කොම නොවෙන්න පුළුවන්. සමහර අය කලින් හිටපු කෙනා නෙවෙයි ප්‍රශ්න වලට මුහුණ දීලා ජීවිතේ එපා වෙලා දැන් ටිකක් අර වෙනස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ මොකක්ම හරි දෙයක් වෙලා තියෙනවා. බාහිර රූපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තරය වෙන්නත් පුළුවන්. වෙනසක් වෙලා තියෙනවා කියන කාරණේ පෙන්නනවා. ඔයාට කියන්නේ ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන තැනට වට යන්න පුළුවන්. ඔයාගේ බාහිර රූපය ඒ වගේම අභ්‍යන්තරය කියන මේ දෙකම වෙනස් කරගන්න හොඳ විදියට. දැන් බාහිර රූපය වෙනස් කරගන්න කියන්නේ මේ රටේ තියෙන හැම ක්‍රීම් එකක්ම ගන්න ඒ වගේ දේවල් නෙවෙයි. බාහිර රූපය වෙනස් කරන්න කියලා කියන්නේ ඔයාට පුළුවන් තරම් ලස්සනට ඉන්න. ලස්සනට ඉන්න කියලා කියන්නේ ඒ වගේ අර මේ එක දේවල් යූස් කරනවා කියන එකම නෙවෙයි. පිරිසිදුව ඉන්න. ඔයාට කණ්ණාඩි ඉස්සරහට ගියාම ඔයාට ඔයාව නීට් එකට පේන්න ඕනේ. හරිම පිරිසිදුව ඒ වගේම තමයි අපි කියමු හරිම පිළිවෙලකට ඔයාව පේන්න ඕනේ. ඒ වගේ ඔයා අර දකින්න කෙනෙක්ට ප්‍රියමනාප වෙන්න. ඒකට ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔයා පිරිසිදුව ලස්සනට ඇඳලා කරලා ඒ විදිහට ලස්සනට ඉන්න. ඒ වගේම තමයි ඔයාගේ ඉදිරියට යන්න. දැන් ඔයාට මොන වගේ දෙයකට මුහුණ දීලා හිටියත් ඔයා ඉදිරියට යන්න ඔයාට හැකියාව තියෙනවා. ඔයාගේ අභ්‍යන්තරය වෙනස් කරගන්න ඕනේ. ඇතුළේ හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා කියන කාරණේ මේ කාඩ් එක පෙන්නනවා. ඔයාගේ අභ්‍යන්තරයේ ඔයාගේ යම් අඩුපාඩු වෙන්න පුළුවන්. හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේ හදාගෙන ජීවිතේ අලුතෙන් පටන් ගන්න. ඔය ප්‍රශ්න එක්කම ඔයාගේ පරණ ජීවිතේ ඉවර කරලා දාන්න. ඒ එක්ක අලුතෙන් ඔයා නැවතත් නැගී සිටිය යුතුයි කියන මැසේජ් එක ඔයාට දෙනවා. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයා මේ කියන කතාව ඇත්තද? එහෙම ඇත්ත කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් හાર્ට් එකක් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. කොහොමද මේ මැසේජ් එක ලැබුණේ? ඔයාටම තමයි. ඉතින් අද රීඩින් එකෙන් ඔයාගේ හිතට
අවශ්‍ය කරන චූටි මේක චූටි රේඩින් එකක් වුණාට වට අවශ්‍ය කරන මැසේජ් එකක් තමයි මේ විදියට ලැබුණේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අපි දැන් දිගටම රීඩින්ග්ස් ගේනවා. ඉතින් ගොඩක් ස්තුතියි වෙනදා වගේම ඩිවයින් වොයිස් එක එකතු වෙන ඔයා